මේ පරක්කු වෙලා ඒව දැන් මෙතනත් ඇති සමහරක් කියලා දැන් කරන් දෙන්න කවුද කියලා දන්නේ නැහැ. ඇවිල්ලා මේ QR එක ස්කෑන් කරාම කොල්ලෝ දෙන්නේ පරක්කු වෙලා ඇවිල්ලා දෙන්නේ ඔයද පේපර් එකක් ලියලා ගම්පහ ඉඳන් ආවේ කියලා. පරක්කු වෙලා ආවේ කියලා QR එක ස්කෑන් කරාම එනවලු ඔර කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් එක්ක ප්‍රොෆයිල් එක මාරු කරලවත් මොකුත් නැහැ. අර වෙන කවුරු හරි රෙජිස්ටර් වෙච්ච එකක් අරගෙන ඇවිල්ලා ඒව ඒ කතා කරලා බලලා ඊට පස්සේ ඒ ළමයා බිබිලේ හරිද? ඒව වෙන අදාළ මම දන්නේ නැහැ මේ අතුරට දැම්මද නැද්ද දන්නේ නැහැ කොහොමද ඔෆිෂියල් හරි ඒක රෙජිස්ටර් වෙච්ච QR එක වෙන එකක් එක්ක ප්‍රොෆයිල් එකත් මාරු කරගෙන ඉන්න ඕන උන් අරගෙන මාරු කරලා හැකිනේ ඕක ඊට පස්සේ පළවෙනි එකක විතරයි අහුවෙලා තියෙන්නේ දෙවෙනි එක ටක් ගාලා ෆෝන් එක අරගෙන ඒ කියන්නේ උගේ එක බලන්නවත් දීලා නැහැ එහෙම ඒවා තියෙනවා එකක් අහුවුණා ආරංචියක් මේ ඒත් නයිට් සෙමිනා එකට ඒ කියන්නේ ගෙදරකින් මේවා hina වෙන්න හොඳ කාරණා නෙවෙයි නමුත් ඉතින් ඒවා hina යන කාරණා මේ මොකක් හරි ළමයාව මොකක් හරි වැඩකට අරන් ගිහිල්ලා ඒ බදාදානි රෙජිස්ට්‍රේෂන් එක තිබෙන බදාදා රෑ 10ට නේ මොකක් හරි ගමනක් එක්කන් ගිහිල්ලා ගෙදරින් ආත්තද කොහෙද මේ කොහොම හරි ළමයාට රෙජිස්ටර් වෙන වෙලාව මිස් වෙලා ඒ ගමන හින්දා ඌ දැන් ගෙදර ආපු වෙලේ ඉඳන් ගෙදර මිනිස්සු එක්ක කතා කරන්නේ නෑලු අරකයි මේකයි ඒව ෆුල් අඬනවලු කාමරේට වෙලා කොල්ලෙක් මට තේරුණ හැටියට කතාව ඊට පස්සේ මේ අපෙන් දැන් මොනවා හරි කරලා දෙන්න පුළුවන්ද කියලා ස්ටුඩන්ට් ID එක මොකද්ද කියලාදී ඒක කියන්නවත් කතා කරන්නේ නෑලු කාමරේට අඬන ඉන්නවා ඊපස්සේ මම දැන් ඒක දාගන්න බැරි වෙලා තියෙනවා එහෙම මරුමරේ වෙලා තියෙනවා දැන් ඒ ආරංචි වෙන්නේ අර දැන් හිතන්නකො කර ගෙදරනේ වැරද්ද දැන් ඌ එක්කන් ගියා නම් ගමනක් විමනක් නා ප්‍රශ්න වුණ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න නයිට් සෙමින එකත් එක්ක පටන් ගමුද අපි සංවේදී දරුවෙක්ව ඒක තමයි නයිට් සෙමිනා එක වෙනුවෙන් එහෙමයි උන්නේ වෙන ඒවට අඬන්නේ නැහැ නයිට් සෙමිනා එකට එන්න බැරුණා මෙහෙම තමයි හරිද මගමුද කොහෙන්ද එන්න යන්න ළමයි අපිට අනායන විශ්ලේෂණේ ඉතුරු ටික තියනවා කරගෙන යන්න මර වෙන මොනව නැතුණ තනන්න නැති නයිට් සෙමින එකක් නැතුනම කොල්ලෙක් අඬනවා එහෙම තමයි ඒක සාධාරණයි මේ මේගොල්ලන්ට AC මදි